පුතා අපි දැන් ගෙදර යමු. ඕකෙන් බහින්න පැටිය. අනේ අම්මේ පස්සේ යන්. පස්සේ යන්න බෑනේ පුතේ. අපි රැයට ගෙදර ගිහින් අයිස්ක්‍රීම් කමු හොඳේ. ඌ නිකන් ඌරෙක් වගේ බං කෑ ගහුවේ. හායි ඩඩ්ලියයි. ආයෙත් පොඩි එකෙක්ට ගැහුවානේ. ඌනේ වැරද්ද කළා ඉල්ලංකයි. ඒකනේ. පස් දෙනා එක්කෙනෙක්ට ගැහුවානේ. හරි ෂෝ. දැන් ඔයාට මොකද්ද වෙන්න ඕනේ? උඹ රැට හිණෙන් කෑ කරනව නේද උලම්මා? ඇයි උඹට රැට හොර මිනිහෙක්වත් පේනවද? සෙඩ්රික්ව මරන්න බෝ සෙඩ්රික්ව මරන්න බෝ. ඕයි සෙඩ්රික් කියන බේ හොර මිනිහද බං? අටහ ගන්න. අනේ අම්මේ ආවා මරන්න එනවා. කොබන් උඹේ අම්මා? කොබන් පොටෝ උඹේ අම්මා? ඒකි මැරිලාද? ඒකි මැරිලා බං. උඹේ අම්මා මැරිලා බෝල. මේ මොකද්ද මම මේ වෙන්නේ? මොකද්ද කරන්නේ? මම මුකුත් කරන්නේ නැහැ. ඒ අපි යමු. ඩඩ්ලි එන්න. ඒ ඩඩ්ලි වරෙන් ගන්න. මිස් ෆික් මැජික් යෂ්ටි හංගන්න එපා හැරි. එයාලා යිමත් එන්න පුළුවන්. ඒකයි. භූත ආරක්ෂක ලිටල් වින්ජින් වලට ඇවිල්ලා. අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ මේ ලෝකෙට මොනව වෙයිද කියලා. ඒක නෙමෙයි. ඔයා කොහොමද දන්නේ අපි ඩම්බල්ඩෝයි කිව්වා බලා ගන්න කියලා. ඩම්බල්ඩෝ? ඔයා යාවත් අඳුරනවද? නම නොකියන කෙනා ගිය අවුරුද්දේ අර ඩිග්‍රී ළමයා මැරුවට පස්සේ ඔයා හිතුවද එයා ඔයාට එහෙම තනියම යන්න ඉඩ තියයි කියලා? කීයටවත් නෑ ළමියෝ. ඔයා ගොඩක් බුද්ධිමත් ළමයෙක්නේ. ඒ හින්දා ඔයා ගේ ඇතුළෙම ඉන්න. හොඳේ? සමහර විට කවුරුයි ඔයා හම්බ වෙන්නේ. ඒ වුණත් හැරි ගෙදරින් එළියට යන්න එපා.